පාටිකුරිල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. යහන් දැන් ඉන්නේ හිරේ. ඇත්තම කියනවා නම් මට නම් හිතෙන්නේ නුරාන් තමයි මේ මෝඩ වැඩේ කළේ. ඇත්තටම Tamanට බේරලා යන්න ඕනේ හින්දා ඉත්තෙක් විදියට පාවිච්චි කරා යහන්ව. යහන් තාමත් නුරාන් ගැන කිසිම දෙයක් නොකිය ඉන්නේ. ඇත්තම කියනවා නම් යහන් දන්නේ නෑ මේ කිසි දෙයක්. ඒ කියන්නේ නුරාන් කරපු දේවල් ගැන දන්නවා. හැබැයි නුරාන්ව ආරක්ෂා කරන්න තාමත් හිතනවා. යහන් දන්නේ නැහැ තමන්ව ඕනෑකමින්ම ඉත්තෙක් කරගෙන තමන්ව බිල්ලට දීලා තියෙනවා කියන කතාව. ඇත්තටම දැන් නිම්නාවිටත් ආරංචි එනවා නුරාන් එක්කම හිටපු යහන්ව අත්අඩංගුවට අරන් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඉදිරියට ප්‍රසාදුත් ඉතින් ඉන්නවනේ පොලිසියේ. එතකොට නිම්නාවිත් පොලිසියට එන්න ඉඩකඩක් තිබෙනවා. එතකොට යහන්න බලන්න ඕනේ කියලා ප්‍රසාද්ට කිව්වට පස්සේ ඒකට අවස්ථාවක් අරන් දේවි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මොන වගේ දෙයක් වේවි කියලාද ඔයාට හිතෙන්නේ? ඇත්තටම යහන්ගෙන් මේ ගැන අහුවට පස්සේ මේ මංජිතද මේ කෙවින්ද ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. මේ වෙලාවේදී මොන වගේ උත්තරයක් දෙවිද? ඇත්තටම යහන්ට මේ වෙලාවේදී කියන්න බැරි හේතුවක් එනවා. මොකද Taman මේ ගැන කිව්වොත් හොඳටම මේ ගැන දැනගෙන ඉන්නව නේද කියන කතාව දැනගෙන එතකොට Tamanට කරදරයක් ඇති වෙයි කියලා ලොකු බයකුත් මේ වෙලාවේ එන්න ඉඩක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ කියන කතාව. මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම් වෙනවම තමයි. ඇත්තම කියනවා නම් කෙවින්ට මේ වතාවෙත් ගැලවෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ වෙන කිසි හේතුවක් හින්දා නෙමෙයි. යහන්ටත් බේරෙන්න ඕන නිසා කිසිම දෙයක් මේ මං කවුරුවත් අඳුරන්නේ නැහැ. මොකද පොලිසියෙන් කියවල මේ වගේ එකක් පෙන්නනව ඇති කියන තැන ඉඳගෙන තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ කියන කාරණාව මට ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා කියන කාරණාව මං ඔයාලට කියන්න ඕනේ. ඇත්තටම යහන් නිහඬව ඉන්නකෙන් නිම්නාවිට ඒක ලොකු සැනසීමක් ඇති කරන්න හේතුවක් වේවි ටික වෙලාවකට හරි. මොකද පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක ගොඩාක් ලොකුවට බයෙන් තමයි නිම්නාව ඉන්නේ. කාගෙන් හරි මේ ඇත්ත යුතු දැනගත යුතුයි කියන තැන තමයි ඉන්නේ. ඉතින් හැබැයි ඒ වුණාට ඕනම කෙනෙක්ගේ මේ ප්‍රශ්නය අහුවට පස්සේ ඕනම කෙනෙකුට ඒක මගහරින්න හේතු ගණනාවක්ම තියෙනවා කියන කතාවයි මෙතනදී අපිට පේන්නේ. ඇත්තටම මේ වෙලාවේදී කෙවින්ට වාසියක් වෙන විදියටම හැමදේම සිද්ධ වෙන එක තමයි අපිට හොඳින්ම පේන්න තියෙන්නේ කියන කාරණාව මම ඔයාට මේ වෙලාවේ මතක් කරලා දෙන්න සූදානම්කමක් තියාගත්තා.